Hi, welcome to my YouTube channel. ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ මම vlog එකක් අරගෙන ආවා. මේක මිනි vlog එකක්. ඉතින් අපි බලමු මේ vlog එක ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. මේ මම පික්මි එකක් දාගෙන ඔෆිස් එකට යන ගමන් ඉන්නේ උදේ. ඔෆිස් එකෙන් පස්සේ half day off වෙලා තමයි අද අපි කට්ටිය ඔෆිස් එකේ කට්ටිය මේ ගමන යන්නේ. ඉතින් මේ තමයි අද ගමනට සෙට් වෙන කට්ටිය. අපි half day off වෙලා ඊට පස්සේ පික්නි වෑන් එකක් දැම්මා. කවදා හද දැන් මේ වෑන් එකට සල්ලි හදාගෙන ඔන්න පික්නි වෑන් එක ආවා. කවුද ලොකු දෙන්න? චූටි ළමයි ටික. ඔෆිස් එකේ කියුට්ම ළමයි ටික. මැද ඉන්න අමාරු චූටි ළමයි ටික. ඉතින් කට්ටියම වෑන් එකට නැගලා අපි මුලින්ම ගියේ යන්න හිතුවේ One Goal Face Mall එකට. මොකද අපි රිසර්වේෂන් දාලා තිබුණා Grand Bell Hotel එකේ බුෆේ එකට. ඉතින් ඒකට ටයිම් තිබුණ නිසා අපිට 3:00 තිබුණේ. දානත්ම සෙටින් ටයිම් වැඩි නිසා අපි ගියා One Goal Face එකට. තියෙන්නේ කොළඹ දැකලා නැහැනේ නේ. ඉතින් අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට අපි ආවා One Goal Face Mall එකට. ඉතින් ආවා One Goal Face එකට. ඉතින් One Goal Face Mall එකට ඇවිල්ලා අපි ඔය යනම් මනම් බලලා එහෙම ඇවිදලා ඇතුලේ අපි ඊට පස්සේ තීරණය කරා මොකක් හරි ගේම් එකක් ප්ලේ කරන්න. මේ වගේ යාළුවෝ කට්ටිය එකතු වුණාම කතා වෙන දේවල් මට මෙතන vlog එකේ දාන්න බෑ. ඒකයි මම සමහර දැන්වල වොලියුම් අඩු කරලා මේ මම වොයිස් කරලා තියෙන්නේ. අපි ආවා මෙන්න මේ ගේම් එක ප්ලේ කරන්න. අපි එතන කට්ටියක් ප්ලේ කරනවා බලලා අපි ගේම් එක ප්ලේ කරා. ඒක ඔන්න නිල් පාට කොටු ටික පා ගන්න තිබුණේ ලෙවල් 7ක් තිබුණා. එහෙම දෙන අපි වින් කරේ නෑ ගේම් එක ඇත්තටම. හරිම ලස්සන දවසක් ඉතින්. ඊට පස්සේ අපි දැක්කා උස්සම උස මිනිස්සෙක් යමාරුසයි. ඊට පස්සේ මෙන්න මේ ගේම් එකත් අපි ප්ලේ කරා. ඊට පස්සේ අපි පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්න කියලා ගියා One Goal Face Mall එකේ. හැමෝම දන්න සුපුරුදු ස්ථානය One Goal Face Mall එකේ ඇතුළේ තියෙන වොෂ්රූම් ටික. අපි දැන් චුට්ටක් රෙඩි වෙමු. හොඳේ රිෆ්‍රෙෂ් වෙමු. එන්න.
කට්ටියම රිෆ්‍රෙෂ් වෙලා ඊට පස්සේ අපි පික්මි එකක් දාගෙන කට්ටියම ගියේ අපි යන්න බලාගෙන ආපු ගමන ග්‍රෑන්ඩ් වෙල් හොටෙල් එකේ හයි ටී බුෆේ එකට 3 මාර්ට තිබුණේ අපි අද්දි ටිකක් පරක්කු වෙලා ඒත් අවුලක් නෑ ෂේප් ඒකේ අපිට එක්කෙනෙක්ට උනේ රුපියල් 4200යි හයි ටී බුෆේ එක 3 ඉඳන් 6 වෙනකන් තිබුණේ ඔව් 3 ඉඳන් 5 වෙනකන් තිබුණේ පැය දෙකයි අපි පුන බලා සිටියේ මොහොතට අපි ආවා දැන් ඉතින් කන්නයි තියෙන්නේ හරිම ලස්සන වීව් එකක් තිබුණේ. එතන ඉස්සරහ බීච් එකනේ තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා අපේ කෑම ටික බෙදා ගන්න. හොඳ වෙරයිටිස් ටිකක් තිබුණා. කෑමත් රහයි. අපි ඔක්කොම try කරා. ඊට පස්සේ අපි ෆස්ට් රවුන්ඩ් එක ආරම්භ කරා අපේ. ඊට පස්සේ එතන දෙම අයිස් කොෆි ආයි පීච් ටී පීච් ඩ්‍රින්ක් එකක්ද තිබුණා. ඊට පස්සේ අපි සර්ව් කරගත්තු කෑම ටිකත් කාලා ඊළඟට ගියා එතන තිබුණ ලයිව් කුකින් ස්ටේෂන් එකක්. එතන අර පාස්තා එකෙකුට එක ආප්ප වර්ග එහෙම තිබුණා. ඔය තියෙන මං ගත්ත ටික. ඒ වීව් එක නම් හරියම ලස්සනයි. අනේ අඬු හැක්කම් ගන්න නේද? සෝසර්. මෙතන පොඩි අවුලක් ගියා. මම පාස්තා එකට එක්ස්ට්‍රා චීස් ඇඩ් කරගෙන මට ඒක ගා ගන්න බැරි වුණා චීස් වැඩි නිසා. කැම ටික නම් හරිම රසයි. සමස්තයක් ගත්තම ඔක්කොම තිබුණා. ඉතින් කන්න තමයි තියෙන්නේ. හැබැයි මට දෙන්න try කරමු. Wow, cheese cake රහයි ආ. අපි ගෙවපු ගානට සහ අපිට තිබුණු පැය දෙකට අපි උපරිම සාධාරණයක් කරා කියලා අපි හිතනවා. ඊට පස්සේ අපි එතනින් යන්න පිටත් වුණා.
එකකින් හම්බෙමු. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.